විශ්වාස නොකළ යුතු තැන් විශ්වාස කිරීම නිසා බොහෝ දෙනෙකුගේ ජීවිතේ වරදිනවා. ඒ නිසාමයි කල්පනා කළේ විශ්වාස කළ යුතු තැන් 10 ඔබට සිහිපත් කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ විසිනුයි මහා කරුණාවෙන් මේ විශ්වාස කළ යුතු තැන් 10 අපට දේශනා කළේ. 1. අත්ති දින්නම් දානේ විපාක ඇත විශ්වාස කරන්න. පුංචිම පුංචි දානයක් දුන්නත් ඒකෙන් අපේ ජීවිතයට ලැබෙන විපාක යහපත්. විශාල දාන දී ගන්න පුළුවන් නම් ඒකෙන් ලැබෙන විපාක ඊටාම යහපත්. ඒ නිසා දානේ විශ්වාස කරන්න. ඔබට ලැබෙන අවස්ථාවල පුළුවන් පමණින් දානේ පූජා කරගන්න. සතුන්ට දන් දෙන්න, මිනිස්සුන්ට දන් දෙන්න, සංඝයාට දන් දෙන්න. තමන්ට අවස්ථා ලැබෙන විදිහට දානේ පූජා කරන්නට. දානය විශ්වාස කරගෙන දන් දෙන්න. 2. අත්ති ඉට්ඨං අප උපස්ථානවල විපාක ඇත. අම්මාට අප උපස්ථාන කිරීම විපාක සහිතයි, යහපත් විපාක සහිතයි. පියාට අප උපස්ථාන කිරීම, බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කිරීම, සංඝයාට අප උපස්ථාන කිරීම, සෑරජුන්ට බෝරජුන්ට අප උපස්ථාන කිරීම, අප උපස්ථාන කළ යුතු උතුමන්ටත් අප උපස්ථාන කළ යුතු දේටත් අප උපස්ථාන කරනකොට ඒක ජීවිතයට ආශිර්වාදයක්. විශ්වාස කරන්නට, විශ්වාසයෙන් යුක්තව අප උපස්ථාන කරගන්නට. 3. අත්ති හුතං පුද පූජාවන්ගේ විපාක ඇත. පුද පූජා කළ යුතු උතුමන්ටත්, පුද පූජා කළ යුතු තැන්වලටත් යමෙක් පුද සත්කාර කරොත් කවදාවත් අපත යන්නේ. පුද පූජා දැක්වීම කියලා කියන්නේ අන්ධ බාල වැඩක් නෙමෙයි, අනුවන වැඩක් නෙමෙයි. පුද පූජා දැක්වීමේ ආශිර්වාදය මේ ජීවිතයට තියෙනවා. ඒ නිසා පුද පූජා දැක්වීමේ විපාක විශ්වාස කරන්නට. ඒ විශ්වාසය ඔබ රැකීවි. 4. අත්ති සුකට දුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ. යහපත් කර්මවලට යහපත් විපාක ඇත. අයහපත් කර්මවලට අයහපත් විපාක ලැබේ. කර්ම ඵල විශ්වාස කරන්න. ඒක අපේ ජීවිතයට පුදුම ආරක්ෂාවක්. කර්මඵල විශ්වාසයේ නැති මනුස්සයාට තමන්ව අතහැරෙනවා. අපරාධේ. තමන්ගේම ජීවිතයට කටුක විපාක උපදවන මහා පව්කාරකම් කරනවා. ඇයි? එයාට කර්මඵල විශ්වාසනේ. අනේ ඔය දේවල් එහෙම අපිට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ. මේ ජීවිතේ එන්ජොයි කරාම එච්චරයි. ඕවා එහෙම මහලොකුට හිතන්න ඕනේ. අපි එහෙම හිතාගෙන අපේ සිත කය වචනය සෞතු කරගත්තොත් ඒකේ සෞතු විපාක අපිටමයි විඳින්න වෙන්නේ. යාතිසං වප්පතේ බීජං වපුරන්නේ යම්සේද තාදිසං හරති ඵලං. වපුරපු විදිහට ඵල හට ගන්නවා. කල්යාණකාරී කල්යාණ. යහපත් වූ දේට ලැබෙන විපාකේ යහපත්, පාපකාරීච පාපකං. පවිටු ක්‍රියාවට ලැබෙන විපාකේ පවිටුයි. ඒ නිසා කර්මඵල විශ්වාසයෙන් යුක්තව ජීවත් වෙන්න. 5. අත්ති අයං ලෝකෝ මෙලොවක් ඇත කියලා විශ්වාස කරන්න. මේ අපි දැන් ලබලා තියෙන ජීවිතේ අපේ මෙලොව. අපිට ලැබුණු මනුස්ස ජීවිතේ ගොඩාක් දිග එකක් නෙමෙයි. උපරිම අවුරුදු 100යි උපරිම. ඊට වඩා ඉන්න ලැබෙනවා කියන එක හිතන්නත් අමාරු තරම්. බොහෝ දෙනෙක් අවුරුදු 80ක් වගේ ඇතුළත අනිවාර්යෙන් මිය පරලෝ යනවා. අපිට ලැබිලා තියෙන්නේ පොඩි ජීවිතයක්. මෙලොවක් විශ්වාස කළ යුතුයි. ඇයි මෙලොව විශ්වාස කළ යුත්තේ? මෙලොව අහිමි වෙද්දී අපි හැම දෙනාට පරලොවක් තියෙනවා. අහිමි වෙන මෙලොවක් අපිට තියෙනවා. අපි කිසි කෙනෙකුට මේ ජීවිතේ ස්ථිරසාර ජීවිතයක් කරගන්න බෑ. ගොඩාක් ධන සම්පත් තිබ්බත් ඒ ධනවතත් අනිවාර්යෙන් මැරෙනවා. ගොඩාක් බලවතෙක් වුණත්
ඒ බලවතත් අනිවාර්යෙන් මැරෙනවා. අපිට අහිමි වෙන මෙලොවක් තියෙනවා නේ. විශ්වාස කරන්න. 6 වෙනි කාරණාව අත්ථි පරලෝකෝ පරලොවක් ඇත විශ්වාස කරන්න. මේ ජීවිතේ අහිමි වෙන නිමේෂයේම අපිට ඊළඟට උරුම වෙනවා පරලොව. අපිත් එක්කම එකට හිටපු තරුණ තරුණියෝ පවා නොහිතපු මොහොතවල වල මිය ගියා. එයාලට මෙලව අහිමි වුණා. එයාලට උරුම වුණා පරලොවක්. අපි දන්නේ මේ පරලොව මොකද්ද කියලා. ඇතැම් මේ ජීවිතේ අහිමි වෙනකොට බොහෝ දුක් ඇති නිරේ උපදිනවා. එයාලට පරලොව වෙන්නේ නිරය. ඇතැම් මේ ජීවිතේ අහිමි වෙනකොට බොහෝ දුක් ඇති තිරිසන් අපායේ උපදිනවා. එයාලට පරලොව වෙන්නේ තිරිසනුන්. ඇතැම් මේ ජීවිතේ අහිමි වෙනකොට බොහෝ දුක් ඇති പ്രേත ලෝකෙ උපදිනවා. එයාලට පරලොව වෙන්නේ පෙරේත ලෝකේ. ඇතැම් මේ ජීවිතේ අහිමි වෙනකොට දුක් ඇති අසුර ලෝකෙ උපදිනවා. එයාලට පරලොව වෙන්නේ අසුර ලෝකේ. බොහොම කලාතුරකින් ඊතා යහපත් ලෙස ජීවිතය ගත කරපු කෙනෙක් මේ ජීවිතේ අහිමි වෙලා දෙවියන් අතරේ උපදිනවා. එයාට පරලොව වෙනවා දෙව්ලොව. ඒ නිසා අපි හැම දිනාට පෞද්ගලිකයි මේක. මේ දහම් පදේ කියන මම තව මොහොතකින් මිය පරලෝ ගියොත් මං මගේ පෞද්ගලික පරලොවකට මම මුහුණ දිය යුතුයි. ඔයාලා එක එක්කෙනත් එහෙමයි. මෙලෝ පරලෝ විශ්වාසයක් නැතිව අන්ධ බාලව ගත කරන ජීවිතයට වඩා ඔයාලට ගොඩාක් වටිනවා. ඔයාලට ලොකු ආරක්ෂාවක්. මෙලෝ පරලෝ විශ්වාසයෙන් ජීවිතය හදාගන්න. තමන් ජීවිතේ යම් කිසි තීරණයක් ගන්නකොට ඒ හැම තීරණය ගැනම හිතන්න. මේක මගේ මෙලොවට විතරක් නෙමෙයි පරලොවටත් කොහොම බලපායිද? එහෙම හිතන්න. ඉතින් ජීවිතේ රැකගන්න. 7 වෙනි කාරණේ අත්ථි මාතා මේ ලෝකේ සාමාන්‍ය ස්ත්‍රීන් තලේ මව් කියා විශේෂ කාන්තාවක් ඇත. 8 වෙනි කාරණේ අත්ථි පිතා මේ ලෝකේ සාමාන්‍ය පුරුෂයෝ තලේ තාත්තා කියා විශේෂ පුරුෂයෙක් ඇත. අපි එක එක්කෙනාට අම්මා තාත්තා පෞද්ගලිකයි. අපේ අම්මා තාත්තා අනිත් ලෝකෙ මිනිස්සුන්ට සාමාන්‍ය ස්ත්‍රී පුරුෂයෙක්ම විතරයි. හැබැයි අපේ අම්මා අපට විශේෂයි. අපේ තාත්තා අපට විශේෂයි. හේතුව මේ මනුස්ස ලෝකයට අපි එද්දී ඒ දෙන්නා තමයි අපිට මනුස්ස ලෝකේ ජීවිතේ දීපු දෙන්නා. දරුවෙක් බඩේ පිළිසිඳ ගන්නකොට ඒ දරුවාව නැති කරන්න තීරණය කරන ස්ත්‍රී පුරුෂයෝ ඉන්නවා. අපේ අම්මා තාත්තට එහෙම කරන්න තිබ්බා. ඒ දෙන්න එහෙම තීරණයක් ගත්තනම් කලලයක් විදිහට බඩට ආපු අපිට මොකක් කරගන්න බෑ. අපි අන්තාසරණයි. හැබැයි ඒ දෙන්න අපිව රැක්කා. එසේ අපිව රැක්ක අම්මා තාත්තා ගැන බුදුරජාණන් වහන්සේ ලස්සන වචනයක් වදාලා. පුබ්බ දේවා භික්ඛවේ මාතා පිතරෝ. මහණෙනි දරුවන්නේ ලොවේ මුල්ම දෙවිවරු අම්මාය තාත්තාය. අම්මා කියන දේවතාවි අඳුනගන්න. තාත්තා කියන දේව පුත්‍රයා අඳුනගන්න. ගෞරව කරන්නට, සලකන්නට, ගුණ සිහි කරන්නට. අම්මා තාත්තා දෙන්න විශේෂයි කියලා විශ්වාස කරන්න. 9 වෙනි කාරණාව අත්තිසත්තා ඕපපාතිකා. මේ ලෝකේ ඕපපාතික උපදින සත්වයෝ ඉන්නවා. ඕපපාතික කියලා කිව්වේ මව් කුසකින් උපදින්නෙත් නැතිව, බිත්තරයකින් උපදින්නෙත් නැතිව, තෙත් පරිසරයේ උපදින්නෙත් නැතුව ඔය කාරණා තුනෙන්ම බැහැරව උපදින ක්‍රමයකුත් තියෙනවා. දෙවිවරු ඕපපාතිකව පහළ වෙනවා. බ්‍රහ්මයෝ ඕපපාතිකව පහළ වෙනවා. තවත් ලෝක තියෙනවා ඕපපාතිකව පහළවන. ඔය සුගති පැත්ත. දුගති පැත්ත ගත්තොත් නිරිසත්තු ඕපපාතිකව පහළ වෙනවා. පෙරේතයෝ ඕපපාතිකව පහළ වෙනවා. අසුරයෝ ඕපපාතිකව පහළ වෙනවා. ඇතැන් තිරිසන් සත්තු ඕපපාතිකව පහළ වෙනවා. ඕපපාතික උපත විශ්වාස කිරීම මේ ජීවිතයේ ඇතුලේ
අපිට ලොකු ප්‍රඥාවක් හදනවා. නැත්තම් මිනිස්සු හිතන් ඉන්නවා නිරේ තියෙන්නේ මේ මනුස්ස ලෝකෙමයි. ඔය මනුස්ස ලෝකේ දුක් විඳින මිනිස්සු ඒ තමයි නිරය. දෙව්ලොව තියෙන්නේ මනුස්ස ලෝකෙමයි. ඔය හොඳට මේ සැප සම්පත් ඇතිව ලොකු බිල්ඩින් වල තමන්ට පෞද්ගලිකව ජෙට් යානා පවා තියෙන්නේ ඔය තමයි දෙව්ලොව. ඔහොමනේ මිනිස්සු මේ හරියට ධර්මයක් නොදන්නා නිසා හිතන්නේ දෙවියන්නේ ලෝකය කියලා කියන්නේ. කරගත්ත පිනෙන් ඕපපාතිකව ජන්මලාභය ලබන තැන විශ්වාස කරන්න. ප්‍රේත නිරි ඔය අසුරනිකා ඔය වගේ දුක්ඛිත ලෝක කරගත්ත පෞකාරකම් වලින් තමන්ට කියලා අම්මා තාත්තා දෙන්නෙක්වත් නැතුව ඔහේ ඕපපාතිකව පහළ වෙන දුක්ඛිත ලෝක. තමන්ට කියලා කවුරුත් නැහැ. තමන් ඔහේ පහළ වෙනවා අර දුක් ගොඩේ. මේ විශ්වාසය අපිට වටිනවා. අපිව පිනේ යොදවන්නටත් අපිව පවෙන් බැහැර කරන්නටත්. අවසාන කාරණාව 10. අත්ති ලෝකේ සමනක බ්‍රාහ්මනා. මේ ලෝකේ ශ්‍රමණවරු පහළ වෙනවා. ඒ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. මෙලොව පරලොව තමන්ගේ දියුණු කරපු නුවණින් අවබෝධ කරගෙන මේ ලෝකයට මෙලොව පරලොව ගැන දේශනා කරන ශ්‍රමණවරු පහළ වෙනවා. මේ යුගයේ එහෙම පහළ වුණේ ලෝකේම අතඹලක්ෂය අවබෝධ කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වැනි මහා ඥානවන්ත ශ්‍රමණවරු මේ ලෝකේ පහළ වෙනවා කියලා විශ්වාස කළ යුතුයි. ඒ විශ්වාසයත් එක්කනේ අනිත් ඔක්කොම බැඳෙන්නේ විශ්වාසයත් එක්ක. දැන් මේ විශ්වාස කළ යුතු කාරණා 10ම කෙනෙකුට විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරනවා නන්නේ. ඒ නිසා ඔබට බොහෝම සෙනෙහසින් සිහිපත් කරනවා. විශ්වාස කරන්නට මේ විශ්වාස කළ යුතුම තැන් 10 ඔබට වරදින්නේ. ওই විශ්වාසය තියෙනවා නම් තමන් ආසාවෙන් සිල් රකි. හේතුව සීලය මාහට පිහිටක්. එයාට විශ්වාසයි. එළඹෙන පෝයක් වරද්දන්න නැතුව බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කළා අනුශාසනා කළා. පෝයක් ගානේ රහතන් වහන්සේලාව සිහි කරගෙන උපෝසත අෂ්ටාංග සීලය රකින්ට ඒක බොහෝ යහපත පිණිස පවතී. ඉතින් විශ්වාසය තිබ්බොත් අපිට නිති පන්සිල් රැක්ක හැකි, පෝය දවස්වල 8 සිල් රැක්ක හැකි, සීලවන්ත දිවියක් ගොඩනගා ගත හැකි. ඒ නිසා මේ විශ්වාස කළ යුතුම තැන් 10 විශ්වාස කරමින් සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්නට ඔබට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.